හයි කොහොමද ඉතින් හැමෝටම ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ඩ්‍රෙස් එකට මම හදාගෙන තියෙන හෙයා ක්ලිප් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කොහොමද කියලා බලන්න නම් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව දෙයක් කියන්න ඕන ඔයාලට මේ ඩ්‍රෙස් එක සහ හෙයා ක්ලිප් එක මිලදී ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම WhatsApp message එකක් දාන්න. මගේ WhatsApp නම්බර් එක මේ වීඩියෝ එක යන අතරතුර අතට බලා ගන්න පුළුවන්. ඒ වගේම description box එකෙත් මම නම්බර් එක දාලා තියන්නම්. අපිට මේ hair clip එක හදන්න ඕන වෙනවා. මෙන්න මේ රෙදි කොටස මම අරන් තියෙන්නේ අඟල් 7.5ක් සහ අඟල් 9.5ක් දිග සහ පළල එන විදිහට. ඒ වගේම මෙන්න මේ රෙදි කොටස මම අරන් තියෙන්නේ 9.5ක් සහ 14.5ක් දිග පළල එන විදිහට. ඒ වගේම මෙන්න මේ රෙදි කොටස අරන් තියෙනවා අඟල් 2.5ක් සහ අඟල් 3.5ක් දිග පළල එන ආකාරයට. ඉතින් මෙතන මුලින්ම කරන්න ඕන මෙන්න මේ 7.5ක් සහ 9.5ක් දිග පළල ආකාරයට ගත් රෙදි කොටස අරගෙන මෙන්න මේ ආකාරයට නවා ගන්න ඕන. ඔයත් මේ පේන ආකාරයටම කරන්න. ඊට පස්සේ අපි මෙන්න මේ මැදින් මැස්මක් දාගන්න ඕන. ඔයාට මැෂින් එකක් නැතිනම් ඔයාට නීඩල් එකෙන් අතින් මහ ගන්නත් පුළුවන්. නෑ මැෂින් එකක් තියෙනවා නම් මෙන්න මේ ආකාරයට මහ ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට මේ මැස්ම දිගේ මෙන්න මේ විදිහට රැලි කරලා හදා ගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට කරාම ලස්සන බෝ එකක් අපිට ලැබෙනවා. දැන් අපි මෙන්න මෙතන නූලකින් තද කරගන්න ඕන. ඉතින් මැස්මක් දාගන්න පුළුවන් නම් මැෂින් එකෙන් වට ඒ විදිහටත් පුළුවන්. දැන් අපි 9.5ක් සහ 14.5ක් දිග පළලගත් මේ රෙදි කොටස අරගෙන මෙන්න මේ ආකාරයට දෙකට නවා ගන්නවා. ඉතින් මෙන්න මේ දෙපැත්තෙන් ඔයාලට පුළුවන් මැස්මක් දාගන්න. මේක එහෙම අනේක වලක්ව ගන්න. දැන් මම මෙන්න මේ විදිහට දේසියක් අරගෙන තියෙනවා. ඉතින් එහෙම මම ගත්තේ මෙන්න මෙතන හැඩ කරලා ඇඳ ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට තියලා මම මෙතන හැඩට ඇඳ ගන්නවා. අපි මේ විදිහට දෙපැත්තෙන්ම ඇඳ ගන්න ඕන. මෙන්න මේ ආකාරයට අපි මේ දෙපසම ඇඳගෙන ඉතින් මේ විදිහට අපි මැස්ම දිගේ මේ ආකාරයට මෙතනින් මෙහෙම දාගත්තට පස්සේ අපිට පුළුවන් දෙපැත්තෙන් වැඩි හරිය කපලා ඉවත් කරන්න. ඉතින් මේ විදිහට මැස්ම දාගෙන මැද හරියෙන් ඒ කියන්නේ මෙන්න මේ හරියෙන් අපි ඕපන් එකක් තියෙන විදිහට තමයි මහ ගන්න ඕනේ. ඉතින් මම මෙතන මහගෙන තියෙනවා දැන් මේ කොටස. ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට මෙතන අර ඕපන් එකක් තිබ්බ තැනින් මේ කොටස මෙහෙම හොඳ පැත්තට හරවලා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයට මෙතනත් අපි මැදින් මෙන්න මේ විදිහට රැලි වෙන ආකාරයට මැස්මක් දා ගන්න ඕන. ඊට පස්සේ අපි අර කලින් හදාගත්ත බෝ කොටස මෙන්න මේ ආකාරයට මෙතනට සම්බන්ධ වෙන්න තියා ගන්න ඕන. ඉතින් නූලක් අරගෙන ඔයාලට පුළුවන් මෙතන නූල අරගෙන පටවලලා මෙතන සම්බන්ධ කරගන්න. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ මෙතන තියෙන නූල් කොටස් සැඟවී යන ආකාරයට මෙන්න මේ හදාගත්ත රෙදි කොටසෙන් අපි මෙතන මේ මැස්ම සංගව ගන්න මෙන්න මේ ආකාරයට තියලා. ඉතින් ඔයාලට දැන් පැහැදිලි ඇති අවසානයේ කොහොමද දැන් මේ hair clip එකේ එන්නේ කියලා. ඉතින් මේ රෙදි කොටස් දෙක අපි මෙන්න මෙතන මේ පටිය මෙන්න මේ විදිහට තියලා මැස්මක් දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානයේ තියෙන්නේ. දැන් අපිට මෙතන මැස්ම එන එක මෙන්න මේ ආකාරයට අනිත් පසට හරවලා එතන අපිට සංගව ගන්න පුළුවන්.
ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මෙතනට මෙන්න මේ තියෙන ඇලිගේටර් ක්ලිප් එක සම්බන්ධ කරගන්න එක. ඉතින් කියන්න ඕන ඔයාලට මම ඔයා අලුතින් හෙයා බෑන්ඩ්ස් හදන කෙනෙක් විදිහට කෙනෙක් නම් ඔයාට මේ සඳහා අවශ්‍ය වෙන්නේ මොනවද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඉතින් මේ දේවල් වල ඔයා නම් දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් ඇවිත් ඔයාලට මේ දේවල් මොනවද ඒවට කියන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකේදී දැනුවත් කරන්න. මෙන්න මේ විදිහ තමයි අවසානයේ තියෙන්නේ. ඔන්න එහෙනම් අපේ හෙයා ක්ලිප් එකත් හදලා ඉවරයි. ඔයාටත් පුළුවන් එහෙනම් මේ ලස්සන හෙයා ක්ලිප් එක හදන්න. ඉතින් මෙන්න මේ ඩ්‍රෙස් එකට තමයි මම මේ හෙයා ක්ලිප් එක හැදුවේ. ඔයාට මේ ඩ්‍රෙස් එකත් මගෙන් විඳී ගන්න පුළුවන්. එහෙනම් WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මේ හෙයා ක්ලිප් එකයි දෙකම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් මනට හමු වෙමු. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මං ගිහින් එන්නම්. බයි.